Behind the Stories with Mahesh YouTube channel එකට එකතු වෙලා ඉන්න ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඔයගොල්ලෝ දන්නවා අපි කතා කරන්නේ අපි දන්න තොරතුරු වල නොදන්න පැතිකඩ නැත්නම් අතුලාන්තය පිළිබඳව. අදත් අපි කතා කරන්න හදන්නේ අපි කලින් කතා කරපු ටොපික් එකක එක්ස්ටෙන්ෂන් එකක්. ඒ තමයි ලෝකේ ප්‍රබලතම බුද්ධි සේවා සංවිධාන පිළිබඳව. ඒගොල්ලන්ට මතක ඇති අපි කලින් කතා කරා CIA සංවිධානය පිළිබඳව. අද අපි කතා කරන්න හදන්නේ Institute of Intelligence and Special Operation නැත්නම් අපි කවුරුත් දන්න නමින් මොසාඩ් සංවිධානය පිළිබඳව. මොසාඩ් සංවිධානය ආරම්භ වෙන්නේ 1949 වර්ෂයේදී. ඒ කියන්නේ ඊශ්‍රායල් රාජ්‍ය පිටවීමෙන් අවුරුද්දකට පස්සේ. ඉතින් මේකට පුරෝගාමී වෙන්නේ ඊශ්‍රායලයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වෙච්ච ඩේවිඩ් බෙන් ගූරින්. මොසාඩ් සංවිධානය ආරම්භ වෙන්න ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා. මින් ප්‍රධානතම හේතුව තමයි ඊශ්‍රායල් රාජ්‍යයේ ආරක්ෂාව සහ ත්‍රස්තවාදයෙන් කොහොමද ඊශ්‍රායල් රාජ්‍යයත් යුදෙව්වනුත් සුරක්ෂිත කරන්න කියන එක ගැන. ඔයගොල්ලෝ දන්නවා දෙවන ලෝක යුද්ධ සමයේදී යුදෙව්වන්ට තමයි වැඩිම හානියක් කරේ විශේෂයෙන්ම නාසි හමුදාව. ඉතින් නැවත මේ වගේ තත්ත්වයක් ඇති නොවන්නට ඊශ්‍රායල් රජයට අවශ්‍ය වෙනවා බුද්ධ්‍යංශ සේවාවක් සහ මේ වගේ ක්‍රියාවන් වැළැක්වීමට අවශ්‍ය කරන බුද්ධි මෙහෙයුම් කණ්ඩායමක්. ඉතින් මේකේ ප්‍රතිඵලයක් විදිහට තමයි 1949 දී මොසාඩ් සංවිධානය බිහි වෙන්නේ. ඉතින් එදා මෙදා තුර මොසාඩ් සංවිධානය විසින් ලෝකේ පුරාම මෙහෙවන ලද විශේෂ මෙහෙයුම් කිහිපයක් තියෙනවා. ඉතින් අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න හදන්නේ මේ මෙහෙයුම් වලින් සුවිශේෂ මෙහෙයුම් කිහිපයක් පිළිබඳව. පළවෙනි එක ඔපරේෂන් ෆිනාලේ. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ජර්මනියේ නාසි හමුදාවේ බොහෝ ක්‍රියාකාරීන් සහ ප්‍රබලයින් ජර්මනියෙන් පැන යනවා සහ සැඟව ඉන්නවා. මේකෙන් ප්‍රධානම කෙනෙක් තමයි ඇඩොෆ් අයික්මාන්. නාසි හමුදාවේ ප්‍රධානීක සහ යුදෙව් සමූල ඝාතන වලට චූදිතයෙක් වෙච්ච ප්‍රධාන කෙනෙක්. 1950 දී අයික්මාන් ආර්ජන්ටිනාවට පැන යනවා. නමුත් ඊශ්‍රායලයට සහ මොසාඩ් සංවිධානයට අවශ්‍ය වෙනවා අයික්මාන්ව කොහොම හරි ඊශ්‍රායලයට ගෙන්න ගන්න. ඉතින් මේකට ඔපරේෂන් ෆිනාලේ නමින් මෙහෙයුමක් දියත් කරනවා. අවසානයේ වෙන්නේ 1960 දී ඇඩොෆ් අයික්මාන් ආර්ජන්ටිනාවෙන් මොසාඩ් සංවිධානය විසින් පැහැර ගන්නවා. පැහැරගෙන ඊශ්‍රායලයේ ටෙල් අවීව් අගනුවරට ගේනවා. ගෙනල්ලා අධිකරණ කටයුතු වලට ඉදිරිපත් කරනවා සහ ඇඩොෆ් අයික්මාන්ට මරණ දණ්ඩනය නියම වෙනවා. ඔපරේෂන් ඩයමන්ඩ් ඊශ්‍රායල් රාජ්‍ය පිටවීමෙන් පස්සේ අරාබි රටවල් බොහෝමයක් මේකට වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒත් එක්කම සීතල යුද්ධ සමයේදී සෝවියට් සමූහාණ්ඩුව සහ ඇමරිකාව අතරත් යම්කිසි අර්බුදකාරී තත්ත්වයක් හට ගන්නවා. මේකේ ප්‍රතිඵලයක් විදිහට අරාබි රාජ්‍යයන් බොහෝමයක් සෝවියට් සමූහාණ්ඩුව සමග සමීප සම්බන්ධතා ගොඩනගා ගන්නවා. මේක ඊශ්‍රායලයට ලොකු හිසරදයක් වෙනවා. මොකද තාක්ෂණය, ආයුධ, විද්‍යාව මේ වගේ අංශවලින් සෝවියට් සමූහාණ්ඩුව අරාබි රටවල් බොහෝමයකට ඒවකට ආධාර කරනවා. ඒත් එක්කම බොහෝ අරාබි රටවල් ඒවකට සෝවියට් සමූහාණ්ඩුවේ යුද ආධාර සහ විශේෂඥ සහාය ලබා ගන්නවා. ඉතින් මේකේ ප්‍රතිඵලයක් විදිහට ජෝර්දානය, ඉරානය, ඊජිප්තුව වගේ අරාබි රටවල් වලට සහ ඔවුන්ගේ ගුවන් හමුදාවට MiG 21 නැත්නම් MiG 21 ප්‍රහාරක ජෙට් යානා සෝවියට් සමූහාණ්ඩුව විසින් ලබා දෙනවා. ඊශ්‍රායලයට මේක ලොකු හිසරදයක් වෙනවා. 1960-70 දශකයේදී MiG 21 කියන්නේ ලෝකයේ තිබුණු තාක්ෂණයේ ප්‍රබලතම ප්‍රහාරක ජෙට් යානාව. ඉතින් ඊශ්‍රායලය සහ ඇමරිකාවට මේ තියෙන තාක්ෂණය තිබුණ නැහැ. ඊශ්‍රායලයට අවශ්‍ය වෙනවා MiG 21 ප්‍රහාරක ජෙට් යානාවේ තාක්ෂණය සහ හැකියාව මොනවාද කියන එක ගැන දැනගන්න. ඉතින් ඔවුන්ට මේක නිකන් කරන්න හම්බෙන්නේ නැහැ. මේකට ඔපරේෂන් ඩයමන්ඩ් වෙනම මෙහෙයුමක් දියත් කරනවා. ඒ තමයි MiG 21 ප්‍රහාරක ජෙට් යානාවක් පැහැරගෙන ඊශ්‍රායලයට නිර්පද්දිතව ගෙනෙන එක. අවසානයේ ඊශ්‍රායලයට මොසාඩ් සංවිධානයට හැකි වෙනවා MiG 21 ජෙට් යානාවක් පැහැරගෙන ඊශ්‍රායලයට ගෙනෙන්නට. විශේෂයෙන්ම ඔපරේෂන් ඩයමන්ඩ් මෙහෙයුම පාදක වෙනවා ඊශ්‍රායලයට 1967 සයදින යුද්ධය ජයග්‍රහණය කරන්න. ඉතින් සයදින යුද්ධය ගැන සඳහන් කරපු ඉඳලා ඊළඟ බලමු මොකක්ද මේ සයදින යුද්ධය කියන්නේ කියන ගැන. 1967 අරාබි රාජ්‍යයන් පහක් ඊජිප්තුව, ජෝර්දානය, ඉරාකය, ලෙබනනය සහ සිරියාව තනි ඊශ්‍රායලට එරෙහිව යුද්ධයක් ආරම්භ කරනවා. බොහෝ
විචාරකයන් නැත්නම් යුද විශ්ලේෂකයන් හිතුවේ ඊශ්‍රායලය ලෝක සිතියමෙන් අතුගා දමයි කියලා. නමුත් උනේ ඒක නෙමෙයි. ඊශ්‍රායලය දින 6කින් මේ යුද්ධය අවසන් කරනවා. ඒත් එක්කම ඊශ්‍රායලයට හැකියාව ලැබෙනවා බටහිර යුර, ගාසා තීරය, ජෙරුසලම, ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපය සහ ගෝලාන් කඳුකර යන ප්‍රදේශ අත්පත් කරගන්න මේ දින 6 යුද්ධයේ ප්‍රතිඵලයක් විදිහට. ඊළඟට අපි බලමු තවත් ඉන්ටරෙස්ටිං මිෂන් එකක්. ඔපරේෂන් බ්‍රෙත් ඔෆ් ගෝඩ්. 1972 ජර්මනියේ මියුනික් නුවර තිබ්බ ඔලිම්පික් උළෙලට බ්ලැක් සැප්තැම්බර් නමින් හඳුනන ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් ප්‍රහාරයක් එල්ල කරනවා. මේ ප්‍රහාරයේ ප්‍රධාන ඉලක්කය වෙන්නේ ඊශ්‍රායලයේ ඔලිම්පික් කැම්ප් එක සහ මේක ප්‍රතිඵලයක් විදිහට ඊශ්‍රායලයේ ක්‍රීඩකයෝ සහ පුහුණුකරුවෝ ඇතුළු 11 දෙනෙක් පැහැර ගන්නවා. අවසානයේදී ත්‍රස්තවාදී කණ්ඩායම විසින් මේ 11 දෙනාම ඝාතනයට ලක් කරනවා. ඉතින් මේ ඛේදවාචකයේ පලිය ගන්න ඊශ්‍රායලය මොසාද් සංවිධානයට වෙනම මෙහෙයුමක් දියත් කරන්න අණ කරනවා. ඉතින් මේකේ ප්‍රතිඵලයක් විදිහට බ්ලැක් සැප්තැම්බර් ත්‍රස්ත කණ්ඩායම සහ ඔවුන්ට අනුබල දුන් සහ මේ ප්‍රහාරයේ මහමොලකරුවන් සීලු දෙනාම ඝාතනය කරන්න මොසාඩ් සංවිධානය වෙනම රහසිගත මෙහෙයුමක් දියත් කරනවා. මේ මෙහෙයුම ඉතාලිය, ග්‍රීසිය, ලෙබනනය වගේ රටවල්වලත් දියත් වෙනවා. මේ මෙහෙයුමේ කුඩා ප්‍රාප්තිය තමයි 1979 දී ලෙබනනයේ බීරුට් අගනුවරදී අලි හසන් සලාමි බ්ලැක් සැප්තැම්බර් ප්‍රහාරයේ මහමොලකරුවා රෙඩ් ප්‍රින්ස් ඝාතනය කරනවා මොසාඩ් සංවිධානය විසින්. ඉතින් මේ මියුනික් ඛේදවාචකය සහ මොසාඩ් සංවිධානය විසින් මෙහෙයුම්පු මේ මෙහෙයුම පාදක කරගෙන පසු කාලීනව ස්ටීවන් ස්පිල්බර්ග් විසින් මියුනික් ෆිල්ම් එක නිර්මාණය කරනවා. ඉතින් මේකේ එරික් බානා, ඩැනියල් ක්‍රේග් වගේ නළුවන් රංගනයෙන් දායක වෙනවා. ඉතින් මම ඕගොල්ලන්ට ආරාධනා කරනවා මියුනික් ෆිල්ම් එකක් බලන්න කියලා. ඒත් එක්කම මෑත කාලයේදී මොසාඩ් සංවිධානය විශේෂ මෙහෙයුම් කිහිපයක් දියත් කරනවා. එකෙන් ප්‍රධානතම මෙහෙයුමක් තමයි 2024 ඊශ්‍රායලය විසින් ක්‍රියාත්මක කරපු ගාසා යුද්ධය අතරතුරේදී හමාස් සංවිධානයේ දේශපාලන අංශ නායකයා වෙච්ච ඉස්මායිල් හානියා ඉරානයේ ටෙහෙරාන් නුවරදී ඝාතනය වීම. මේක සුවිශේෂ වෙන්නේ හමාස් සංවිධානයේ දේශපාලන අංශයේ නායකයා ඝාතනය වෙන්නේ හමාස් සංවිධානයට මිහිපිට තියෙන සුරක්ෂිතම ස්ථානයේ වෙච්ච ඉරානයේ අගනුවර ටෙහෙරාන් නුවරදී වීම. මොසාඩ් සංවිධානයේ ඊළඟ සුවිශේෂී ක්‍රියාන්විතය වෙන්නේ 2024 සැප්තැම්බර් මාසයේදී හිස්බුල්ලා සංවිධානයේ නායකයා හසන් නසරුල්ලා ලෙබනනයේදී ගුවන් ප්‍රහාරයකින් ඝාතනය කිරීම. ඊළඟට 2024 අගභාගයේ දෙසැම්බර් මාසයේදී ලෝකයේ බොහෝ දෙනෙක් කතා කරු මෙහෙයුමක් මොසාඩ් සංවිධානය විසින් සිදු කරනවා. ඒ තමයි හිස්බුල්ලා සංවිධානයේ සමාජිකයන් දහස් ගණනකගේ අතේ තිබ්බ පේජර් දුරකථන උපාංග සියල්ලම එකවර පුපුරවා හරින්න ඔවුන් ක්‍රියාන්විතයක් දියත් කරනවා. හොඳයි, අද අපි කතා කරේ මොසාඩ් සංවිධානය පිළිබඳව සහ මොසාඩ් සංවිධානයේ අපි නොදකින පැතිකඩ අතුලාන්තය පිළිබඳව. ඉතින් ඔයගොල්ලෝ දැනටමත් behind the stories with Mahesh YouTube channel එකට එකතු වෙලා නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් subscribe කරන්න, ඒත් එක්කම ඔයගොල්ලෝ යාළුවොත් එක්ක share කරන්න. අපි මේ වගේ interesting topic එකකින් නැවතත් හමු වෙමු.